අම්ම කෙනෙක්ගෙන් දරුවෙට්ට නිතරම වගේ අහන්න ලැබෙන අවවාදයක් තමයි පුතේ ගේ ඇතුලේ සෙල්ලම් කරන්න එපා කියලා. මේක අහන්න නැති අපි අම්ම නැති වෙලාවක ගේ ඇතුලේ සෙල්ලම් කරලා තියෙන විදුරුවක් කඩලා දානවා. තමන්ගේ වැරද්ද තේරුම් ගත්තට පස්සේ අම්මා ආපුවම අපි සමාව ඉල්ලනවා. ඒ වගේම අම්මගේ තියෙන ආදරයට ඒ දරුවට සමාව දෙනවා වගේම පොඩි දඩුවමකුත් ලබා දෙනවා. සමහර වෙලාවට ටික කාලයකට සෙල්ලම් කරන එක නවත්තන්න කියනවා. නැත්නම් දරුවා ආස කරන දෙයක් දෙන්න නැතුව ඉන්නවා. එහෙම කරන්නේ දරුවට රිද්දන්න නෙමෙයි. ඒ වැරද්දාය නොකරන්නන් ජීවිතයට යමක් ලබා ගන්න ඕන කියන මේ පරමාර්ථයෙන්. මේ විදිහට තමා අපි පාපයක් කරපුවම දෙවියන් වහන්සේත් එක්ක අපේ තියෙන සම්බන්ධතාවය බිඳ වැටෙනවා. සැබෑ මනස්ථාපනයකින් පාපෝච්චාරණය කරපුවම ඔබේ පාපයට සමාවත් හම්බෙනවා. හරියට අම්මා දරුවට සමාව දුන්නා වගේ. නමුත් එක වැදගත් කාරණාවක් තියෙනවා. වීදුරුව කැඩිලා මගේ අතින් එච්ච හානිය වගේ මගේ පාපේ නිසා ඇතිවෙච්ච ඒ කැළල මගේ ආත්මේ සටහන් වෙනවා. ඉතින් මේ තත්ත්වය මගහරවා ගන්න කතෝලික ශුද්ධ සභා මාතාව විසින් දානය කරලා තියෙනවා. ඊට වැදගත් විශේෂ වරප්‍රසාදයක්. ඒ තමා පූර්ණ ඵල නැත්නම් ඉන්ඩල්ජන්ස් කියලා කියන්නේ. මෙමගින් අපේ පාප නිසා ඇතිවෙච්ච ඒ කැළල හානිය මකා ගැනීමට පිටුහලක් වෙනවා. ඉතින් මේ පූර්ණ ඵල මුල් කතෝලික සභා ඉතිහාසයේ ඉඳලා පැවතගෙන එන විශේෂ වරප්‍රසාදයක්. විශේෂ කාරණාව තමයි අසීසිය ශුද්ධ ෆ්‍රැන්සිස් මුනිතුමාගේ 800 වෙනි අනුස්මරණය මේ 2026 වසරට යෙදিলা තියෙන නිසා ශුද්ධෝත්තම පියතුමා විසින් මේ වසර ෆ්‍රැන්සිස්කානු ජුබිලි වසර කියලා නම් කරලා තියෙනවා. ෆ්‍රැන්සිස්කානු නිකායට අයිති ඕනෑම දේවස්ථානයකින් අපි දන්නවා පාදුවාහි ශුද්ධ අන්තෝනි මුනිතුමා, ශුද්ධ ක්ලාරා මුනිශ්වරිය, ශුද්ධ මැක්සිමිලින් මේරි කෝල්බේ මුනිතුමා මේ යන සාන්තුරුවන්ගේ නම්ලත් දේවස්ථානයකට ගිහිල්ලා ඔබ අනිවාර්යෙන් පාපෝච්චාරණය කිරීම, ජපමාලය උච්චාරණය කිරීම, ශුද්ධෝත්තම පියතුමාගේ ඉල්ලීම් වලට යාඥා කිරීම, වන්දනා ගමන් වලට සහභාගී වීම මේ යන කර්තව්‍යයන් දින කිහිපයක් ඇතුළත නොකඩවා කරනවා නම් ඔබට අනිවාර්යෙන් මේ වරප්‍රසාදය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මතක තබා ගන්න ඕන කාරණාවක් තමයි ශාරීරිකව අපිට තුවාල වෙලා කැළල හිටිනවා වගේ අපි පාපයක් කරපුවම ඒ කැළල අපේ ආත්මයේ සටහන් වෙනවා. ඒක හින්දා මේ පූර්ණ ඵල කියන මේ අද්විතීය වරප්‍රසාදය ලබාගෙන පාපයෙන් තොර දෙවියන් වහන්සේට ක්‍රිස්තුස් වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කරන්න කියලා ඔබ සැමට ආරාධනා කරනවා. ජේසු පිහිටයි.